ආයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් සමන්ති කිචන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දේශ විදේශ ආදරණීය සොයුරු සොයුරියන් සියලුම දෙනාට. ඉතින් අපි අද දවසේ හදාගන්න යන්නේ ඔන්න රසවත් බිරියානියකට සමාන මෙහි මැද පෙරදිග හදන බත් එකක්. ඉතින් මේකට කියනවා තහතල් ගාත කියලා. ඒක තමයි මේකට මේ රටේ කියන නම. ඉතින් මේක බිරියානියකට සමාන බත් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මේක හදාගන්න කලින් හිතාමත ආදරෙන් මතක් කරනවා වීඩියෝ එකට යන්න කලින් මේ වෙනකොට සමන්ති කිචන් YouTube channel එක subscribe නොකරපු පරිශීලකයෙක් නම් ඔබ subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඒ වගේම මේ වීඩියෝ share කරන්න කියලා. මැද පෙරදිගින් අපේ සෙරිසෙරන්ට ඉතාමත් වැදගත් වෙන වීඩියෝ තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම මතක් කරන්න කැමතියි අද හදන බත් එක විශේෂත්වයක් තියෙනවා. මෙන්න මේ ජාඩි මාළු වලින් තමයි මේක හදාගන්නේ. ඉතින් අපි මේ ජාඩි එක හැදුවා මීට මාස 3මාරකට විතර කලින්. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ ගිය අවුරුද්දේ මම මෙන්න මේ ජාඩි එක හැදුවේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් අය බලලා තිබ්බා. ඉතින් ඒකේ මං හිතන්නේ views 19000ක් එක්ක 20000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් හැමෝම බැලුවා, හැමෝටම ප්‍රශ්නයක් වුණා කොහොමද මේ ජාඩි එක මෙච්චර ලුණු දාලා වියන්නේ, කොහොමද මේකේ ලුණු රස අයින් කරගන්නේ කියලා. ඉතින් මෙන්න බලන්න මෙන්න මේ තියෙන්නේ අපි හදාගත්තු ජාඩි මාළු එදා හදපු ඒවා. ඉතින් මේ හරිම ලස්සන පාටට රෝස පාටට තියෙනවා, හරිම ෆ්‍රෙෂ් එකට. ඉතින් මේ මාළු එක මේකෙන් තමයි අද දවසේ මම මෙන්න මේ බත් එක උයාගන්න යන්නේ. මේක බිරියානියකට සමානයි. ඉතින් අපි බලමු කොහොමද මේකේ ලුණු අයින් කරගන්නේ කියලා. මම වතුර එකක් ලිපේ තියලා තියෙනවා පැහෙන්න. ඉතින් ඒ වතුර එක උතුරනකම් මෙන්න මේ විදිහට අපි ගත්තු මාළු සෝදලා අරන් ලුණු අයින් කරලා අපි මේක මෙන්න මේ උතුරන වතුර එකට දා ගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් ඒක විනාඩි 5-6ක් වගේ තමයි මම මේ තැම්බෙන්න තිබ්බේ. ඒ කියන්නේ මේ මාළු වල ලුණු අයින් වෙන්න ඕන නිසා. මේ මැද පෙරදිගයි සාමාන්‍යයෙන් චුට්ටක් ලුණු රහට තමයි එයාලා කැමති. මේ ජාඩි එකක් කන්න ලුණු නැතුව එයාලා කැමති නෑ. එයාලා කියනවා ජාඩි කනවා නම් ලුණු රස චුට්ටක් තියෙන්න ඕන කියලා. ඉතින් මම ඒ නිසා හැදුවා. දැන් අපේ කෙනෙකුට නම් මේ වගේ ජාඩි හදලා ඔයාලට පුළුවන් ලුණු රස අයින් වෙන්න මේ මාළු කෑලි මීටත් වැඩිය පොඩියට මේ මාළු අතින් ගලවන්න පුළුවන්. ගලවලා මේ හරි පිහකින් කපලා හරි අරගෙන කමන්නේ පොඩි කෑලි වලට මෙන්න මේ වගේ උණු වතුර දැම්මොත් කොහොමද ලුණු නැතුව යනවා. ඉතින් එහෙම උයා ගන්න පුළුවන්. ඉතින් අපිට අද දවසේ ඕන කරනවා අපේ බත් එක උයා ගන්න. මෙන්න මේ වගේ සුදු ලුණු බික් 7-8ක් මම ගත්තා. ඒ වගේම බී ලුණු ගෙඩි 2-3ක් ගන්නවා. ඔයාලා ගන්න ප්‍රමාණය අනුව මේ දේවල් අඩි වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම ගන්න ප්‍රමාණයට මට මෙන්න මේ ජාති ටික ඇති කියලා හිතුණා. මේක හරියම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට අපි උනේ ලුණු ටිකක් කපා ගත්තා. වේලිච්ච දෙහි ගෙඩි 3ක් මම ගත්තා. මේ දෙහිවල මෙන්න මේ විදිහට අපි අයින් කරගන්න ඕන. මේ ඇතුලේ තියෙන කළු පාට මද ටික තමයි ගන්න වේලිච්ච දෙහි නිසා. මෙන්න බලන්න. ඇට අයින් කරගන්නවා. ඒකේ තියෙනවා සිවියක්, ඝන සිවියක්. ඒක අයින් කරගන්නවා පොත්තත් එක්කම. මෙන්න මේ කළු පාටට වේලුණාට පස්සේ දෙහි ගෙඩිය ඇතුලේ තියෙන රේණු තමයි වේලිලා කළු පාට වෙන්නේ. ඉතින් අපි මෙන්න මේ ටික තමයි මේ විදිහට ගලවලා ගන්නෙ. ඉතින් ඕන දෙහි ගෙඩි තුනේ මේවා මම මෙන්න මේ ආකාරයට ගන්නවා. ඒ වගේම කරපිංචි කොළ ටිකක් තියෙනවා. මෙන්න මේ තම්බල මම නිවෙන්න තියුවා අතින් අල්ලන්න බැරි නිසා රස්නේ වැඩි. ඉතින් ඊට පස්සේ මම මේ මාළු ටික සුද්ධ කර ගන්නවා මෙන්න මේ ආකාරයට. ඉතින් ඔයාලට පේනවා මෙන්න බලන්න මේ මාළු වල තියෙන්නේ හරි ලස්සන පාටක්. මෙන්න බලන්න හරි පිරිසිදුයි. ඔයාලට මම අර කලින් කිව්වා වගේ උණු වතුරට මෙන්න මේ වගේ පොඩි කෑලි වලට කඩලා දාන්න පුළුවන් නම් ලුණු රස කොහොමවත් නැතුව කන්න ගන්න පුළුවන්. හරිම රහට. ඉතින් මෙයාලා කැමති නැහැ. එයාලගේ කැමති විදිහට තමයි මම අද දවසේ හැදුවේ. ඔයාලා සමහර ගෙවල් වල අය ලුණු රසට චුට්ටක් කනවා, සමහර අය නැහැ. ඉතින් ඒතනදී ඔයාලා ඒක හදන විදිය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ජාඩි එකක් හදලා මාස 2කමාරක් 3ක් යනකොට රසවත් කෑමක් තමයි. ඉතින් මේක මෙන්න බලන්න ලංකාවේ කෙනෙකුටත් මාළු ලාභ කාලෙට මෙන්න මෙහෙම හදලා දාගත්තොත් ඊගාවට අපිට මේ වගේ කෑම ටිකක් රහට උයාගෙන කන්න පුළුවන්. බිරියානි හදන්න පුළුවන්. මේක මිරිසට හදන්න පුළුවන්. එහෙම නැත්නම් බැදුමක් හදන්න පුළුවන්. එක එක විදිහට මේක හදන්න පුළුවන්. ඉතින් ඒක තමයි වටින්නේ. මෙන්න මේ ආකාරයට මම මේ මාළු ටික සුද්ධ කරගන්නවා. ජාඩි ටික. ඉතින් මේක මෙන්න බලන්න හරි ලස්සන පාටට තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක මම ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ තමයි කරේ. ඉතින් ඒක ගොඩක් අය බැලුවා කොහොමද මේ ජාඩි එක උයාගන්නේ කියලා. මෙච්චර ලුණු දාලා. හැබැයි මෙන්න මෙහෙම තමයි උයාගන්නේ. ඉතින් මට ඔන්න ඔයාලව මතක් වුණා මේ ජාඩි බෝතලේ ගලවනකොට. ඉතින් මට හිතුණා වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා පළවෙනියටම හදන කෑම එක. ඉතින් ඔයාලට මේ පේනවා වගේම බලන්න සමහරලාට මේ හයියට තියෙනවා උඹල කඩ වේලලා ගත්තා වගේ හරි ලස්සනට පිරිසිදුවට. ඒ වගේම තමයි සුවඳත් ගඳ නැහැ. හේතුව අපි මේකට ඇට වර්ග කොටක් දැම්ම කොත්තමල්ලි, සූදුරු, එතකොට කරපිංචා,
ගම් මිරිස් ඒ වගේ ගොඩක් ඇට වර්ග දැම්මා. ඉතින් ඒක නිසා මිරිස් දැම්ම වේලිච්ච මිරිසුත් දැම්මා මේ දේවල් නිසා මේක හරි සුවඳට තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මම දෙතුන් වතාවක් සෝදලා ගන්නවා. ලුණු රස කන්න කැමති නැති කෙනෙකුට මම කිව්වා වගේ මෙන්න මේ විදිහට කෑලි කඩලා වටුණු වතුරේ දාලා තම්බලා ගත්තොත් ප්‍රශ්නයක් නැහැ. කොහොමවත් ලුණු නැතුව හරිම රහට හදාගෙන කන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට අපි මෙන්න මේ මහලු ටික සෝද ගන්නවා. දෙතුන් වතාවක් සෝදලා වතුර හොඳට මෙන්න මෙහෙම කරලා ගන්න. තවත් ලුණු ගතිය තියෙනවා ටිකක් අයින් වෙන්න. ඉතින් මේ පොඩි කෑලි වලට තැඹුවොත් අනිවාර්යයෙන්ම ලුණු රස එන්නේ නැතුව ඔයාලට හොඳට හදා ගන්න පුළුවන්. මම මේ ලොකු කෑලි දැම්මට මම ඒක මෙහෙය කැමති අය විදියට මෙයාලා කැමති විදියට තමයි හැදුවේ. ඉතින් ඔයාලගේ කැමැත්ත රස අනුව ඒක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ භාජනයකට ඔලිව් තෙල් ටිකක් තමයි මේ දැම්මේ. ඔලිව් තෙල් ටික රත් වෙනකොට අපි සුද්ධ කරලා ගත්ත සෝදලා ගත්ත ජාඩි ටික එකතු කරගත්තා. ඉතින් මේක මෙන්න මේ වගේ විනාඩි දෙක තුනක් ටෙම්පරාදු වෙන්න දෙන්න ඕන. විශේෂයෙන් මතක් කරන්න ඕන අපි ජාඩියක වෙනකොට දැන් ආයෙ ලුණු එකතු කරගන්න නැහැ කිසිම හේතුවක් නිසා. මොකද මම මේක සාමාන්‍ය ලුණු ගතිය තියෙන ගත්තේ. ඒකයි මම ඔයාලට කිව්වේ කලින් ලුණු ගතිය අයින් කරගන්න ඕන. මෙන්න මේ කාට කෑලි කඩලා අයින් කරගන්න කියලා. ඉතින් මම මේ කරපිංච කොළ ටිකක් එකතු කරගත්තා. එතකොට හරිම සුවඳයි කරපිංච කොළත් එක්ක මේ ජාඩියක ටෙම්පරාදු වෙනකොට තෙල් එකේ. ඒ නිසා මම කරපිංච එකතු කරගෙන තියෙනවා. ඉතින් අපිට මෙතනදී දැන් එකතු කරගන්න පුළුවන් අපි කපාගත්තු ලුණු. එතකොට දෙහි වේලිච්ච දෙහි මෙන්න බලන්න මෙන්න මේ විදිහට තමයි මද ටික ගත්තේ. මේ එකතු කරගත්තේ සූදුරු පවුඩර් ටිකක්. ඒ වගේම කහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට. අපි 3-5 දාන්නේ නැහැ මේ මාළුවෙකට. 3-5 දැම්මොත් ජාඩි වල තියෙන රස යනවා. ඒක නිසා මෙන්න මේ ಜಾති තමයි දැම්මේ ලුණු කුඩු සහ සූදුරු ටිකක්. ඉතින් සූදුරු එකත් මම බැදලා එවලේ බැදලා චුට්ටක් කොටලා ගත්තේ. මම මේක මේ විදිහට ටෙම්පරාදු වෙන්න චුට්ටක් වහලා දීලා විනාඩි දෙක තුනක් බත් එක හදා ගන්න මම වතුරේ කෙලිපේ තියනවා. තියලා දැන් මේ වතුරේ උතුරනවා. මේ වෙලාවේ මම ලුණු එකතු කර ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට. ඒ වගේම තෙල් ටිකක් එකතු කර ගන්නවා. කැමති තෙල් වර්ගයක් ගන්න පුළුවන්. ඉතින් පැය භාගයකට කලින් සෝදලා තිබුණ හාල් ටිකක් තමයි වතුරේ දාලා මම පෙඟෙන්න තියුවා. ඒකේ වතුර පෙරලා අරගෙන ඒ හාල් ටික තමයි මේ විදිහට එකතු කරගත්තේ. ඕන අපේ බත් එකත් අර පැත්තෙන් තැම්බෙනවා. මේ පැත්තෙන් අපේ ජාඩි එකත් ඔන්න හරිම සුවඳට තියෙනවා. මාරම සුවඳයි මේ වෙලාවේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලටත් මේක මේ විදිහට හදලා බලන්න හරිම රහට කන්න පුළුවන්. ඉතින් පොඩි ප්‍රශ්නක් තියෙනවා. ඉතින් වීඩියෝ එකේ නැතුව නෙවෙයි සමා වෙන්න ඕන. තනියම වීඩියෝ කරන ගමන් කෑම හදාන්න. ඉතින් අපේ සූර්යයන්ට වැදගත් වෙන නිසා තමයි මේ වීඩියෝ මේ විදිහට අප්ලෝඩ් කරන්නේ මමත්. ඉතින් මෙන්න බලන්න අපි මේක ටෙම්පරාදු වෙනකොට විනාඩි 10ක් 15ක් මෙන්න මේ වගේ තියෙනවා. ඉතින් ඊට අවසානයේ තමයි මම මෙන්න වගේ පොඩි තක්කාලි ගෙඩියක් කපලා එකතු කරගන්නවා. කලින්ම මම තක්කාලි දැම්මේ නැහැ. මෙහෙම දැම්මනම් මේ සවුත් වෙන නිසා උන අපි බත් එක තැඹුණාට පස්සේ මම ඒක පෙරා ගත්තා. ඒ හටියටම අඩියට තෙල් ටිකක් දාලා බත් හැඳි දෙකක් විතර දාලා මෙන්න මේ විදිහට සම්පූර්ණ තුනී කර ගන්නවා හටිය අඩියට. ඊට පස්සේ අපි කරන්නේ හදාගත්තු ජාඩි මාළු එක මෙන්න මේ විදිහට එකතු කර ගන්නවා. ඒකයි මම ඔයාලට කලින් කිව්වේ මේකත් බිරියානි මාළුවෙකට මොනවාද බිරියානි බත් එකකට සමානයි සෝරි කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි. ඊට පස්සේ මම ඊටු බත් ටික සම්පූර්ණ එකතු කර ගන්නවා උඩට. මම මේකට පාට මුකුත් එකතු කරගන්නේ නැහැ. අපේ ගෙදර අය කන්න කැමති නැහැ. කැමති අය ඉන්නවා නම් ඔය පාට දාලා හදන අය ඉන්නවා. එක පාට වලට ඉතින් එහෙම හදා ගන්න පුළුවන්. ඔන්න බත් එක ඔලිව් තෙල් ටිකක් තමයි ඉහළ වහලා තියෙන්නේ විනාඩි 10ක් විතර. පියනේ හොමාලේ පිට වෙනවා කියන්නේ බත් එක සම්පූර්ණ තෙත ගතිය ඉඳලා කියන එක. ඒ වෙලාවට මම ලිපෝක් කරලා මෙන්න මේ වගේ භාජනයකට බත් එක දා ගන්නවා. මේක මෙහෙම දැම්මම අපිට පැය දෙක තුනක් වුණත් තියාගන්න පුළුවන්. නිවෙන්නේ නැතුව. ඒ නිසා තමයි මෙහෙම දාන්නේ. ඉතින් මෙන්න බලන්න අපිට මේක බිරියානි එකකට සමාන හරිම රසවත් හරිම සුවඳ බත් එකක් තමයි ලැබුණේ මේ ආකාරයට අවසානයේට. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හරිම රසයි. රහට කන්න කැමති හැමෝටම වෙනස් විදිහකට කන්න කැමති හැමෝටම වැදගත්. මෙන්න මේ ආකාරයට මේකේ හටි අඩිය තියෙනවා සාමාන්‍යයෙන් අර ඉස්ම ගතිය කහ පැහැයට තියෙන බත් මම මේ ඔක්කොම ගන්නෙ නැහැ. මොකද සමහර වෙලාවට ඒකට ලුණු ගතිය ටිකක් එකතු වෙලා ඇති කියලා හිතුන නිසා අඩුවෙන් තමයි මම මේ බත් ටිකක් මෙන්න මේ වගේ දාලා මිශ්‍ර කරලා ගන්නවා. මේක හරියම රසවත් කෑමක්. අපේ ගෙදර ඉතින් මම හැදුවා. හැමෝම හරිම ආසාවෙන් කෑවා. ඉතින් ඔයාලටත් මේ විදිහට හදලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ අයට ජාඩි හදා ගන්නවා නම් මම අර කලින් වීඩියෝ එකේ දාලා තියෙන වීඩියෝ එකේ ජාඩි හදන රෙසිපි එක තියෙනවා කොහොමද හදාගන්නේ කියලා. මෙන්න මේ ආකාරයට ජාඩි මාළු එකක් ගන්න පුළුවන් විදියට. ඉතින් මේ වීඩියෝ එක වලට ගිහලා බලන්නත් පුළුවන්. එහෙනම් ඉතින් මෙන්න මේ වගේ තමයි අද දවසේ අපේ කෑම එක රෙඩි වුණේ.
දැන් මේක ඉතින් අපි ඔන්න වෙල ඉවරයි. මේකට මම මේ වෙලාවේ වලට පිඟානකට බෙදලා පෙන්නන්න මෙන්න බලන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ජාඩි බත් එක තියෙන්නේ. ඔයාලටත් මේ විදිහට රසවත් බත් එකක් හදාගෙන ඕන කන්න පුළුවන්. හරිම ලේසියෙන්, හරිම පහසුවෙන්. මේ ජාඩි එක තවත් දෙයක් මතක් කරන්න ඕන. ගොඩක් කල අවුරුද්දකට ආසන්න ප්‍රමාණයක් තියාගන්න පුළුවන් වතුර මොහ වෙන්නේ නැතුව. ජාඩි තියෙන බෝතලෙන් ජාඩි ගන්නවා නම් අපිට. ඉතින් ඒක විශේෂයෙන්ම කියන්න ඕන කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් කල් තියාගන්න පුළුවන්, නරක වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ලොකුම වාසිය. අපිට ගොඩක් කල් තියාගෙන කන්න පුළුවන් එක. ඉතින් මෙන්න මේ වගේ රසවත් බත් එකක් තමයි අද දවසේ රෙඩි වුණේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් තියන්න අමතක කරන්නත් එපා. ඒ වගේම සමන්ති කිචන් YouTube channel එක subscribe කරන්නත් කියලා ආදරෙන් මතක් කරන ගමන් අද දවසේ වීඩියෝ එකෙන් වෙනද වගේම සමගන්නේ හැමෝටම ජය සතුට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.